ආයුබෝවන් හිතවත් සහෘදයිනි. අද අපි කතා කරන්න යන්නේ මේ ලෝකයේ ඉන්න ඊටමත් සුන්දර ඒ වගේම සංවේදී ඊටම සුවිශේෂී ලග්නයක් ගැන. ඒ තමයි තුලා ලග්නයෙන් උපන් ඔබ ගැන. එහෙමත් නැත්නම් තුලා ලග්නයේ ඔබ කාටවත් නොකී සැඟවුණු ආත්මීය කතාව ගැනයි. ජීවිතයට ජ්‍යොතිෂය නාලිකාවෙන් ඔබ වෙත ගෙනෙන ජීවිතයට ජ්‍යොතිෂය දැනුම බෙදමු ඉගෙන ගනිමු. අපගේ වැඩසටහනට ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර අපව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. ඔබ මේ වීඩියෝ එක බලන්න ආවේ ඔබ මුළු ලග්න චක්‍රයේම ඉන්න අහිංසකම, හැමෝම එක්ක hina වෙලා සාමයෙන් ඉන්න උත්සාහ කරන, හැබැයි අනුන්ව සතුටු කරන්න ගිහින් අන්තිමට තමන්ගේ සතුට සම්පූර්ණයෙන්ම නැති කරගන්න කෙනා. එහෙමත් නැත්නම් තුලා ලග්නයෙන් ඉපදුණු කෙනෙක් නිසා වෙන්න ඇති. අද මම මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ තුලා ලග්නයේ ඔබ සමාජයට පෙන්වන මම හරිම සතුටින් ඉන්නේ, මම හරිම සැහැල්ලුවෙන් ඉන්නේ කියන ඒ ලස්සන හිනාව ගැන නම් නෙවෙයි. මම කතා කරන්න යන්නේ කවුරුවත් කියන්නේ නැති, කවුරුවත් හිතන්නේ නැති, අනුන්ගේ ප්‍රශ්න මැද හිර වෙලා තමන්ගේම කියලා ස්ථාවරයක් නැතුව හඬා වැටෙන ඔබගේ ඒ ඇත්තම හදවතේ කතාවයි. මේ වීඩියෝව තුලා ලග්නයෙන් උපන් ඔබට පමණක් නෙමෙයි, ඔබේ පවුලේ, එහෙමත් නැත්නම් ඔබේ මිතුරු සමාජයේ ඉන්න තුලා ලග්න හිමියන්ව හදවතින්ම තේරුම් ගන්න උත්සාහ කරන ඕනෑම කෙනෙකුටයි. ලස්සන හිනාවකින් මුහුණ වසාගෙන හිටියට ඔවුන් ඇතුලාන්තයෙන් විඳවන ඒ සියුම් මානසික අරගලය තේරුම් ගන්න මේ වීඩියෝව අවසාන වනතෙක්ම නරඹන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ජ්‍යොතිෂයට අනුව ඔබේ ලග්නාධිපති ග්‍රහයා තමයි සුන්දරත්වයට, ආදරයට සහ කලාවට අධිපති වෙන සිකුරු ග්‍රහයා. ඒ වගේම මේක නිතර විනාශ වන, හැබැයි සමබරතාවය හොයන චරරාශියක්. ඔබගේ සංකේතය තමයි තරාදිය. මේ සරල ජ්‍යොතිෂ වචන ටික පොඩ්ඩක් මතක තියාගන්න. මේ කියන්නේ අකුරක් නෑර තුලා ලග්න හිමි ඔබේම ආත්මීය කතාව නේද කියලා අවධානයෙන් අහගෙන ඉන්න. මූලික පෞරුෂය. සැමටම සාමය හදන, තමන්ගේ සතුට අහිමි කරගන්නා අහිංසකයා. ඇත්තටම තුලා ලග්නයේ ඔබට කවුරු හරි තරහ වෙනවා දකින්න, එහෙමත් නැත්නම් රණ්ඩු වෙනවා දකින්න කොහෙත්ම බෑ. කවුරු හරි දෙන්නෙක් රණ්ඩු වුණොත් ඒක සමතයකට පත් කරන්න මැදිහත් වෙන්නේ ඔබ. අර මම කලින් කිව්ව ඔබේ සංකේතය වන තරාදිය දිහා බලන්නකො. තරාදිය නිතරම උත්සාහ කරන්නේ දෙපැත්තම සමබරව තියාගන්න. තුලා ලග්නයේ ඔබේ මුළු ජීවිතේම පදනම තමයි සමබරතාවය සහ සාමය සුරැකීම. හැබැයි මේක ඇතුලේ තියෙන ලොකුම ඛේදවාචකය තමයි ඔබ අනිත් අයගේ ප්‍රශ්න විසඳන්න, අනිත් අයව සතුටු කරන්න කොච්චර මහන්සි වෙනවාද කියනවා නම් අන්තිමට ඔබට ඔබ කවුද කියන එකත් අමතක වෙලා යනවා. අනේ මම මේක කිව්වොත් එයාගේ හිත රිදෙයිද? මම මෙහෙම කළොත් එයාලා මාත් එක්ක තරහ වෙයිද? මෙහෙම හිතලා ඔබ හැමතිස්සෙම අනිත් අයගේ කැමැත්තට ඉඩ දෙනවා. කෑමට ගියත් ඔයා කැමති දෙයක් කමු, ගමනක් ගියත් ඔයාලා කැමති තැනකට යමු කියන එක තමයි තුලා ලග්නයේ අයගේ පුරුද්ද. මේ නිසා අන්තිමට ඔබේම කියලා අදහසක්, කැමැත්තක් ඔබට නැති වෙලා යනවා. මේ ගතිගුණය ඔබේ මිතුරු සමාජයේ ඇතුළෙත් පැහැදිලිව පේන්න තියෙනවා. යාළුවෝ දෙන්නෙක් තරහ වුණොත් දෙපැත්තම බේරගෙන කතා කරන්න ගිහින් අන්තිමට ඒ දෙන්න එකතු වෙලා ඔබටම බනින අවස්ථා ඕනෑ තරම් ඇති. හැමෝටම hina වෙලා හැමෝම එක්ක සුහදව ඉන්න ඔබට යාළුවෝ ගොඩක් හිටියට ඔබට ඇත්තටම දුක හිතුණු වෙලාවට ඒ හදවතේ බර නිදහස් කරගන්න ඔබේ ළඟින්ම ඉන්න කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. ඒ වගේම ඔබට අසාධාරණය කොහෙත්ම පේන්න බෑ. කාට හරි අසාධාරණයක් වෙනවා දැක්කොත් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් කතා කරන යුක්ති සහගත හදවතක් ඔබට තියෙනවා.
මානසික ස්වභාවය සහ ලොකුම දුර්වලතාවය. දැන් මම කියන්න යන්නේ තුලා ලග්න හිමි ඔබ හැමදාම මානසිකව හිත ඇතුලින් විඳවන ඔබේ ලොකුම දුර්වලතාවයන් දෙකක් ගැන. බාහිරින් කොතරම් සැහැල්ලු බවක් පෙන්වුවත් මේ කරුණු නිසා ඔබ ඇතුළාන්තයෙන් විශාල පීඩනයක් අත්විඳිනවා. පළවෙනි දුර්වලතාවය තමයි තීරණ ගැනීමේ අපහසුව. පොඩි දෙයකටත් ස්ථීර තීරණයක් ගන්න එක ඔබට මහා යුද්ධයක්. මේකද හොඳ නැත්නම් අරකද හොඳ, මේක කළොත් අරයා මාත් එක්ක තරහ වෙයිද කියලා හරියට තරාදියේ පඩි දෙක වගේ ඔබේ හිත දෙපැත්තට දෝලණය වෙනවා. මෙහෙම තීරණ ගන්න පරක්කු වෙන නිසාම ජීවිතයේ ගොඩක් වටින අවස්ථා ඔබට මගහැරී යනවා. දෙවෙනි දුර්වලතාවය තමයි බැහැ කියන්න ඇති නොහැකියාව. කවුරු හරි ඇවිත් ඔබෙන් උදව්වක් ඉල්ලුවොත් ඒක කරන්න කොහෙත්ම වෙලාවක් නැති වුණත් ඔබට ඒක කොතරම් අමාරු වුණත් ඔබ කවදාවත් ඔවුන්ට බැහැ කියන්නේ නැහැ. මොකද ඔබ නිතරම බයයි බැහැ කිව්වොත් ඔවුන් ඔබව ප්‍රතික්ෂේප කරයි කියලා. ඔබේ මේ බැහැ කියන්න බැරිකම නිසාම ගොඩක් මිනිස්සු ඔබේ අහිංසකකමින් අයුතු ප්‍රයෝජන ගන්නවා. උදාහරණයක් විදිහට යාළුවෙක් සල්ලි ඉල්ලුවොත් ඔබේ අතේ සල්ලි නැති වුණත් වෙන කොහෙන් හරි ණයට අරන් හරි ඔබ ඒ උදව්ව කරනවා. හැබැයි අන්තිමට ඒ සල්ලි ටික ආපහු ඉල්ල ගන්න බැරුව හිතින් විඳවන්නේ ඔබමයි. ඔබ බාහිරින් හරිම සැහැල්ලු කෙනෙක් වගේ පෙනුනට ඔබේ ඔළුව ඇතුලේ පිරීලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ගේ ප්‍රශ්න. තමන්ගේ හිතේ තියෙන මේ වේදනාව කට ඇරලා කාටවත්ම නොකියන නිසාම තුලා ලග්න හිමි ඔබ නිතරම ජීවත් වෙන්නේ ලොකු මානසික පීඩනයකින්. බාහිර පෙනුම සහ සුන්දරත්වය. තුලා ලග්න හිමි ඔබේ පෙනුම ගැන කතා කරොත් ඔබ තමයි මුළු ලග්න චක්‍රයේම ඉන්න ලස්සනම ආකර්ශනීයම පෙනුමක් තියෙන අය. ලග්නාධිපති සිකුරු ග්‍රහයා නිසා ඔබට උපතින්ම සුන්දර රූපයක්, ලස්සන හිනාවක් වගේම කතා කරන ඕනෑම කෙනෙක්ව වශී කරගන්න පුළුවන් කටහඬක් ලැබිලා තියෙනවා. ඔබ අඳින්න පළඳින්න කැමති හරිම පිළිවෙලට වර්ණ ගලපලා විලාසිතා වලට ගැලපෙන්න මොනතරම් සරල ඇඳුමක් ඇඳත් ඒකෙන් ඔබේ ලස්සන කැපිලා පේනවා. ඒ වගේම සිකුරු ග්‍රහයාගේ බලපෑම නිසා කලාවට, සංගීතයට, ලස්සන පරිසරයකට ඔබ පුදුමාකාර විදිහට ආදරෙයි. හැබැයි කවුරු හරි කෑ ගහලා කතා කරනවා නම්, රළු විදිහට හැසිරෙනවා නම්, එහෙමත් නැත්නම් අවුල් වෙච්ච පිළිවෙලක් නැති පරිසරයක් නම් ඔබට ඒක කොහෙත්ම දරා ගන්න බැහැ. එවැනි තැන්වලින් ඔබ ඉක්මනින් ඈත් වෙන්න උත්සාහ කරනවා. ඔබේ මානසික සෞඛ්‍ය රඳා පවතින්නේ ඔබ අවට තියෙන පරිසරයේ සුන්දරත්වය සහ සාමකාමී බව මතයි. ආදරය, විවාහය සහ මුදල්. ආදරය. තුලා ලග්නයට ආදරය කියන්නේ හුස්ම ගන්නවා වගේ අත්‍යවශ්‍යම දෙයක්. ඔබ ආදරය හොයන, ආදරයෙන් ජීවත් වෙන කෙනෙක්. තනි වෙන්න, තනියෙන් ජීවත් වෙන්න ඔබ කොහෙත්ම කැමති නැහැ. ඔබ ආදරය කරන්න ගත්තහම මුළු ලෝකෙම අමතක කරලා ඒ කෙනා වෙනුවෙන් කැප වෙනවා. ඔබේ සහකරුට ඕනි දේ එයාගේ සතුට තමයි ඔබේ පළවෙනි ප්‍රමුඛතාවය වෙන්නේ. හැබැයි ඔබේ ආදරයේ ඇතුලේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඔබ ආදරයේ වෙනුවෙන් ඔබවම නැති කරගන්න එක. අනෙක් කෙනා කොයිතරම් වැරදි කළත්, ඔබව කොයිතරම් රිදෙව්වත් ඔබ නිතරම උත්සාහ කරන්නේ ඊ වැරදිවලට සමාව දීලා සම්බන්ධතාවය රැකගන්නයි. එයා හැදෙයි, එයා මට ආදරෙයි කියලා හිතා විෂ සහිත සම්බන්ධතාවල පවා ඔබ ගොඩක් කල් හිර වෙලා ඉන්නවා. ඔබට ඕනි කොහොම හරි ප්‍රශ්නයක් නැතුව ඉන්නයි. මේ නිසාම ආදරයේදී වැඩියෙන්ම රැවටීම් වලට සහ හිත්‍රිදීම් වලට ලක් වෙන්නේ තුලා ලග්න හිමි ඔබමයි. විවාහ ජීවිතය ඇතුලේ තුලා ලග්න හිමියන් කියන්නේ පුදුමාකාර ආදරණීය සහකරු වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන සහකරුවෙක්. රණ්ඩු දබර නැති ලස්සන සාමකාමී පවුලක් ගොඩනගන්න ඔබ උපරිමයෙන් උත්සාහ කරනවා.
තුලා ලග්න හිමියෙකුගේ ආදරේ දිනාගත්ත කෙනෙක්ට ජීවිතේ කවදාවත් ආදරේ අඩුවක් නම් දැනෙන්නේ නැහැ. මුදල් ගැන කතා කරද්දී තුලා ලග්නයේ අය සල්ලි වියදම් කරන්න හරිම කැමති. විශේෂයෙන්ම ලස්සන ඇඳුම් පැළඳුම් සුවඳ විලවුන් සහ අනික් අයට තෑගි අරන් දෙන්න ඔබ දෙපාරක් හිතන්නේ නැහැ. සල්ලි එකතු කරනවාට වඩා ඒ සල්ලි වලින් ජීවිතේ විඳින්න තමයි ඔබ නිතරම උත්සාහ කරන්නේ. වෘත්තීය ජීවිතය සහ සෞඛ්‍ය. වෘත්තීය ජීවිතය ගැන බැලුවොත් තුලා ලග්නයේ ඔබට කණ්ඩායමක් එක්ක එකට වැඩ කරන්න තියෙන්නේ පුදුමාකාර සහජ දක්ෂතාවයක්. මිනිස්සුන්ව කළමනාකරණය කරන්න, ප්‍රශ්න සමතයකට පත් කරන්න ඔබට පුළුවන්. නීති ශාස්ත්‍රය, මහජන සම්බන්ධතා, මානව සම්පත් කළමනාකරණය, රාජ්‍යතාන්ත්‍රික සේවා, ඒ වගේම රූපලාවන්‍ය ශාස්ත්‍ර, කලා සහ නිර්මාණාත්මක ශාස්ත්‍රවලට ඔබ උපරිමයෙන්ම ගැලපෙනවා. ආයතනයක ප්‍රධානියෙක් වුණත් සේවකයින් එක්ක හරිම සුහදව වැඩ කරන කෙනෙක් තමයි තුලා ලග්න හිමි ඔබ. සෞඛ්‍ය පැත්ත ගැන කතා කරද්දී ජ්‍යොතිෂයට අනුව තුලා ලග්නයෙන් නියෝජනය කරන්නේ අපේ ශරීරයේ වකුගඩු, මුත්‍රාශය සහ ඉඟටිය කියන ප්‍රදේශයන්. අර මම කලින් කිව්වා වගේ අනුන්ගේ ප්‍රශ්න ඔළුවට අරගෙන ඔබ ඇතුළාන්තයෙන් විඳවන ඒ නිහඬ මානසික පීඩනය, ඒ වගේම කාටවත් මුහුණට බනින්න බැරුව හිතේ හිර කරගෙන ඉන්න ඒ කේන්තිය කෙලින්ම බලපාන්නේ ඔබේ වකුගඩු පද්ධතියටයි. මේක ගොඩක් අය නොදන්න රහසක්. ඒ නිසාම තමයි නිතර එන තුනටියේ වේදනාවන්, මුත්‍රා ආසාදන වගේ තත්වයන්ගෙන් තුලා ලග්නයේ අය වැඩිපුර පීඩා විඳින්නේ. ඒ වගේම තුලා ලග්න හිමියන්ට උපතින්ම සීනි සහ පැණි රස කෑම වලට තියෙන්නේ පුදුමාකාර පෙරේතකමක්. මේ දැඩි කැමැත්ත නිසාම අනාගතයේදී දියවැඩියාව වැනි සෞඛ්‍ය ගැටලු ගැනත් ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුමයි. මේ හැම දෙයකින්ම බේරිලා නිරෝගීව ඉන්න නම් දවසට අවශ්‍ය ප්‍රමාණයට හොඳින් ජලය පානය කරන එක වගේම මේ හිර වෙලා තියෙන ඔබේ මනස සම්පූර්ණයෙන්ම සැහැල්ලු කරගන්න පුළුවන් භාවනාවකට කාලය වෙන් කරන එක ඔබේ ජීවිතයේ අත්‍යවශ්‍යම දෙයක්. ජීවිතය දිනන රහස. අවසාන වශයෙන් මේ තරම් සුන්දර, ඒ වගේම අනුන් වෙනුවෙන් තමන්ගේ සතුට කැප කරන අහිංසක හදවතක් තියෙන තුලා ලග්නයේ ඔබට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබ මේ ලෝකේ ඉන්න හැමෝම වෙනුවෙන් සාමය හදන්න ගිහින් විඳෙව්වා ඇති. හැමෝම සතුටු කරන්න ගිහින් අන්තිමට ඔබේ සතුට නැති කරගත්තා ඇති. ජීවිතය දිනන්න නම් මේ දුර්වලතා තුන අනිවාර්යෙන්ම ඔබ හදාගන්නම ඕනි. අංක 1 හැමෝම සතුටු කිරීම අත්හරින්න. ඔබට මේ ලෝකේ ඉන්න හැමෝම සතුටු කරන්න බෑ. කවුරු හරි ඔබත් එක්ක තරහ වෙයි කියලා බයෙන් ජීවත් වෙන්නත් එපා. අන් අයගේ සතුට වෙනුවෙන් ඔබේ සතුට බිලිදෙන එක අදම නතර කරන්න. ඔබ කොයිතරම් කැපකිරීම කළත් ලෝකයේ සියලු දෙනාගේම සිත් සතුටු කිරීම කිසි දිනක කළ නොහැකි දෙයක් බව තේරුම් ගන්න. ඔබේ මානසික නිදහසට මුල් තැන දෙන්න. අංක 2 බැහැ කියන්න පුරුදු වෙන්න. ඔබට කරන්න බැරි ඔබේ හෘද සාක්ෂියට එකඟ නැති දෙයක් නම් කෙලින්ම බැහැ කියන්න බය වෙන්න එපා. එහෙම බැහැ කිව්වා කියලා දාලා යන අය කවදාවත් ඔබේ සැබෑ මිතුරන් නෙවෙයි. කාරුණිකව එහෙත් ස්ථීරව බැහැ කීමට පුරුදු වීම ඔබේ ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්නා පළමු පියවරයි. ඔබ අකමැති දෙයකට බැහැ කියන සෑම විටම ඔබ ඇත්තටම කරන්නේ ඔබටම ඔව් කියා ගැනීම බව හොඳින් වටහා ගන්න. අංක 3 ඔබ වෙනුවෙන් තීරණ ගන්න. හැමතිස්සෙම අනිත් අයගේ මතයට ඉඩ දෙන්නේ නැතුව මට ඕනි මේකයි, මම කැමති මේකටයි කියලා තීරණ ගන්න පුරුදු වෙන්න. ඔබේ ජීවිතයේ සුක්කානම අනිත් අයගේ අතට දෙන්න එපා. ඔබ ගන්නා තීරණයක් වැරදුනත් එයින් ලැබෙන ජීවන අත්දැකීම ඔබේම පමණක් වන අතර එය අනාගතයේදී ඔබව තවත් ශක්තිමත් කරනවා ඇති.
අන් අයගේ සෙවණැල්ලක් නොවි ඔබ ඔබේම ජීවිත කතාවේ ප්‍රධාන චරිතය වීමට නම් ඔබම ඔබේ ගමනාන්තය තීරණය කළ යුතුමයි. ඔබ අද මේ වීඩියෝ එක බලන මොහොත වෙද්දි සමහර විට කාටවත් නොකියපු ලොකු දුකක් හිතේ හිර කරගෙන කඳුළු හංගගෙන ලස්සන හිනාවක් මූණට අරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න තුලා ලග්න හිමි ඔබ මේ ලෝකෙට ආදරය සුන්දරත්වය සහ සාමය ගෙනෙන පුදුමාකාර වටිනාකමක් තියෙන චරිතයක්. ඔබගේ ඒ මානුෂීය ගුණාංග නිසාම ඔබ අනිවාර්යයෙන්ම දවසක ජීවිතයේ ඉහළම තැනකට යනවාමයි. ඉතින් හිතවත් සහෘදයිනි, මේ කතා කරපු දේවල් ඔබේ හදවතට කොච්චර දුරට දැනුණාද? මේ කියන්නේ ඔබේම ජීවිත කතාවද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝව ඔබේ තුලා ලග්නයේ ඉන්න අනිත් යාළුවන්ටත් ඔබව මෙතෙක් කල් තේරුම් ගන්නේ නැති අයටත් බලන්න ෂෙයා කරන්න. අපේ ජීවිතයේ ජ්‍යොතිෂය නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඔබේ ජීවිතේට මේ වගේම දැනෙන ජීවිතය වෙනස් කරන තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. ඔබේ හදවතේ තියෙන ඒ බර අදම බිමින් තියන්න. තමන්ටම ආදරය කරමින් ධෛර්යයෙන් ඉදිරියටම යමු. ඔබට සතුට නිදහස පිරුණු සාමකාමී හෙට දවසක් වේවා.